Hi my friends. අදත් ඔයාලා වෙනද වගේම එකතු වෙලා තින්නේ චරිත මදුසාන් YouTube channel එකෙන් වීඩියෝ එකක් එක්ක. යාළුවනේ වෙනද වගේම අදත් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. යාළුවනේ මේ අවුරුද්ද ඉවර වෙනවා හරියටම අද දවස් අද රෑ 12න් පස්සේ. ඒ කියන්නේ එළඹෙන්නේ 2026 අවුරුද්ද. අලුත් අවුරුද්දක් අලුත් විදියට හිතන අලුත් විදියට හිතලා මේ අවුරුද්ද කරගන්න බැරි වෙච්ච ගොඩාක් බලාපොරොත්තු ඒ කියන්නේ මේ අවුරුද්දේ ඉෂ්ට කරගන්න බැරි වෙච්ච හැමදේම ලබන අවුරුද්දේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු මත තමයි හෙට 2026 ලබන්නේ 2026 අවුරුද්ද 2025 අවුරුද්ද ශ්‍රී ලංකාවට ඉතාමත් ප්‍රශ්න රාශියක් පිරිච්ච අවුරුද්දක් වුණා. විශේෂයෙන්ම දිට්ඨා සුළුකුණ ආටුවත් සමග සෑහෙන බලපෑමක් ශ්‍රී ලංකාවට සිද්ධ වුණා. ඉතින් ඒ බලපෑමත් මිදිලා ශ්‍රී ලංකාව අලුත් මුහුණුවරකින් අලුත් බලාපොරොත්තු සමග අලුත් විදිහට සහ තාම ශෝක ජනක විදිහට අපිට මේ යානේ මේක නැති වෙච්ච ශෝක ජනක දෙන්නේ ඒ මැදීම හිතේ තියාගෙන හෙට අවුරුද්ද ඉතින් හෙට ලබන මේ මාස 12ක් 1365කින් යුක්ත මේ අවුරුද්ද සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි කියන දේ අපි හිතේ තියා ගන්නවා. මම ඕගොල්ලන්ට කියන්නේ පුළුවන් නම් අවුරුද්ද ලබන වෙලාවේ පන්සලකට යන්න, පල්ලියකට යන්න, කෝවිලට යන්න කියලා ආගමික වතාවත්වල යෙදිලා තමන් කරන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි කියලා සියලු දෙවිවරුන්ට සියලු තමන් අදහන විශ්වාස කරන ආගම්වල කුලව කඩ කරන්න කියන එකත් ආදරෙන් මතක් කරන යාළුවනේ. එහෙනම් 2026 සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එන යාළුවනේ පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒකෙම ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා ආදරෙන් හැමදාම වගේ ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ස්තුතියි යාළුවනේ. බයි.